සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ inserting graphic objects. පළවෙනි topic එක තමයි insert symbols and special character add images to document. අපි බලමු ඉස්සෙල්ලාම symbols characters. අපි දන්නවා මෙතන මේ menu එකට ගියාම මේ insert tab එකේ right side එක වගේ දකුණු පැත්තේ තියෙනවා symbol කියලා icon එකක්. එතකොට එතනදී වාට මේ most recent use අපි නිතරම පාවිච්චි කරන symbols මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට වාට ඊට වඩා symbols බලා ගන්න පුළුවන්. මෙතන more symbols කියන එක ක්ලික් කරොත්. මෙතන more symbols යටතේ තියෙනවා symbols යටතේ අපිට අවශ්‍ය characters. වාට මේ තියෙන characters මේ drop down එකේ මේ පල්ලෙහා මේ right side එකේ තියෙන බායකින් පල්ලෙහාට ඇද්දම වාට මෙතන තියෙන keys මම හොයන එක මෙතන නැත්නම් ඔයාලට තව පුළුවන් මෙතන subset වලට ගිහිල්ලා අපිට අවශ්‍ය මේ symbol එක select කරන්න මේ drop down එකෙන් drawing box එකක්ද geometric shapes ද කියන එක. එතකොට ඒකට relate වෙන symbols තමයි මෙතනින් ඔයාලට පෙන්නන්නේ arrows. අපිට මේ left upper arrow right side arrow මෙතනින් select කරලා ඔයාලට තියෙන්නේ insert කරන්න විතරයි. මේ විදිහට ඔයාලට ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේ අපිට අවශ්‍ය ට්‍රේඩ් මාක්ස් ඒ වගේ දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. අපි ස්පෙෂල් කැරක්ටර්ස් එකට ගියොත් මේ තියෙන ට්‍රේඩ් මාක් කොපිරයිට් කී එක ගන්න පුළුවන් මේ විදිහට ඉන්සර්ට් කරලා. ට්‍රේඩ් මාක් එකක් ඕනනම් මේ විදිහට TM. ඒ අපිට අවශ්‍ය හැම කී ස්පෙෂල් කැරක්ටර්ස් එකක්ම මෙතන අපිට ගන්න පුළුවන් ස්පෙෂල් කැරක්ටර්ස් ගියොත්. ඉතින් ඒ ස්පෙෂල් කැරක්ටර්ස් වලට අවශ්‍ය රිලේට් වෙන ෂෝට් කට් කී එක තමයි මේ. අපිට කොපිරයිට් C සිම්බල් එක ගන්න ඕන නම් alt control C ප්‍රෙස් කරාම ඔටෝමැටිකලි මේ C thread මේ මාක් එක ගන්න පුළුවන් කොපිරයිට් කමාන්ඩ් සිම්බල් එක. ඒ විදිහට අපිට අවශ්‍ය ඕනම සිම්බල් එකක් මෙතනින් සිලෙක්ට් කරලා ගන්න පුළුවන් ලිස්ට් එකේ. කියන්නේ අපිට අවශ්‍ය symbols නැත්නම් ඔයාට වෙනවා මෙතන search එකට ගිහිල්ලා symbols ගිහිල්ලා accessories වල ඒ විදිහට ගන්න. දැන් එහෙම යන්න අවශ්‍ය නැහැ. අපේ මේ word menu එකේම tab එකේම insert ගිහිල්ලා symbols select කරගත්තම ඔයාට අවශ්‍ය ඕනම character එකක් මෙතනින් ගන්න පුළුවන්. හරි ලකුණ ඒ වගේ characters. අපිට අවශ්‍ය හැම දෙයක්ම මෙතන font table එකේ ගන්න පුළුවන්. හරි. එතකොට එතනින් එහාට අපි බලමු image එකක් document එකට insert කරගන්න විදිය. මම දැනට ගන්නවා random keys. මම කලිනුත් කිව්වා මේ equal RAND open and close bracket press කරලා enter කරාම අපිට අවශ්‍ය random paragraph ටිකක් මේ විදියට ගන්න පුළුවන්. ඔයාලට තව අවශ්‍ය නම් equal random මේ command එක දීලා enter කරාම තව ගන්න පුළුවන්. අපි දැන් බලමු picture එක insert කරන විදිය. insert tab එකේ picture එක drop down කරාම picture list එකේ මම stock images වලින් picture එක download කරගන්නම් internet එකෙන්. හරි. මට අවශ්‍ය picture එක මේ icons the images the cutout people ද කියන එක මේ විදිහට එන list එකෙන් select කරලා ගන්න පුළුවන්. මම දැනට ගන්නම් මේ picture එක insert. එතකොට ඔන්න දැන් download වෙනවා picture එක. right. දැන් මේ picture එක අපිට අවශ්‍ය විදියට adjust කරගන්න හදාගන්න නම් මේ corners වලින් mouse එක left mouse එකෙන් click කරලා මේ විදියට පොඩි කරගන්න. එතකොට දැන් page එකේ front page එකේ මේ මැද. නමුත් මට අවශ්‍ය මෙහෙම නෙමෙයි. page එකේ දැන් මේ තියෙන්නේ up and down පැරා එක. page එක අතරට දැන් මේ pitch එක ඊට මෙට වාට move කරගන්න. position එක change කරගන්න පුළුවන්. මේ pitch එක select කරගත්තම වාට පේනවා මේ picture format tab එකේ තියෙනවා position කියලා එක. මේ position වල drop down select කරගත්තම අපිට අවශ්‍ය තැනට මේ විදියට හරිම ලේසියෙන් move කරගන්න පුළුවන්. මේ එක method එකක්. text එකේ මැදටද text එකේ අගටද මේ විදියට අපිට අවශ්‍ය තැනට picture එක adjust කරගන්න පුළුවන්. මේ විදියට. bottom එකට ඕන නම් මේ විදියට page එකේ bottom එකට අපිට move කරන්න දෙයක් නැහැ.
මෙතන පොසිෂන් එක සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. මම දැනට right side එකේ top corner එකේ මේ විදිහට තියෙනවා. ඒ වගේ තව විදිහක් තමයි මේ picture එක select කරාම ඔයාලට පේනවා මෙතන wrap text කියලා. ඒ විදිහටම ඔයාගේ මෙතන right side එකේ layout option select කරාම මෙතනින් ඔයාලට change කරගන්නත් පුළුවන් inline text. මේක ක්‍රමයක්. with text wrapping. text එක උඩ the text එක යටද කියන එක text එකේ up and down ඕන නම් මේ විදිහට. මෙතනින් එහෙම select කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පහසු විදියට මේ layout options use කරලා ගන්නත් පුළුවන් නැත්නම් මෙතන drop down එකෙන් select කරලා ගන්නත් පුළුවන්. behind the text කොහම text එක උඩ තියෙන්නේ ඔයාගේ picture එක යට. ඒකෝර දැන් picture එක ඔයාලට දැන් මෙහෙම දීලා පොඩ්ඩක් expand කරගන්න පුළුවන්. expand කළා picture එක මේ විදියට manually අතට මැදට move කරගන්නත් පුළුවන් මේ විදියට. දැන් ඔයාලට මේකේ color එක නැතුව wash out කරගන්න ඕන නම් ඒ හැම ඔප්ෂන් එකක්ම තියෙන්නේ මේ picture එක select කරගත්තම මේ විදිහට මේ picture format එකේ ඔයාගේ මේ picture styles වලට ගියාම අපිට අවශ්‍ය border එකක් දාගන්න පුළුවන්. දැන් දැනට මට color එක wash out කරගන්න ඕන මේ color කියන ඔප්ෂන් එකට ගිහලා adjust වල color ඔප්ෂන් එකේ මේ තියෙන්නේ styles. color එක wash out කරන්න ඕන මේ විදිහට completely wash out කරගන්නත් පුළුවන්. ඔය විදිහට එහෙම නැත්නම් අපිට මේ විදිහට පොඩ්ඩක් saturation color එක පොඩ්ඩක් black and white විදිහට ගන්නත් පුළුවන්. right ওই විදිහට. ඔයාලට අවශ්‍ය විදිහට මේ විදිහට color එක change කරගන්න පුළුවන්. මේක විදියක්. දැන් ඔයාලට මේ color එක තියෙන විදිහට normal විදිහට කරගන්න අවශ්‍ය නම් අපහු මේ color එකට ගිහිල්ලා මේ normal picture effect එක apply කරගන්න පුළුවන්. මේ විදිහට ආපහු රීකලර් කරාම ඊට අමතරව ඔයාලට මේ පික්චර් එකට අවශ්‍ය පික්චර් ස්ටයිල් එක ෆ්‍රේම් එකක් දාගන්න පුළුවන් මෙතන පික්චර් ස්ටයිල්ස් වලට ගියාම මේ විදිහට තව drop down කරලා මට මේ විදිහට ගන්නත් පුළුවන් පික්චර් එක සිලෙක්ට් කරලා පික්චර් ෆෝමැට් එකේ අපිට අවශ්‍ය මේ විදිහට palette එක ඔය විදිහට ගන්නත් පුළුවන්. ඉතින් තව picture borders apply කරන්න පුළුවන් border color එක picture එකට suit වෙන විදිහට ගැලපෙන විදිහට මේ විදිහට color එකක් apply කරන්න පුළුවන්. එතකොට මේ border එකේ මේ color outline එකේ weight එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට. right. ඒ picture එකට දාන්න පුළුවන් ඊට අමතරව picture එකට shadow එකක් apply කරන්න පුළුවන් මේ විදිහට. ඔයාලට අවශ්‍ය විදිහට changes මේ picture එකට relate වෙන keys තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව මේ corrections වලට ගියාම මම මේ brightness colors අඩු වැඩි කරන්න පුළුවන්. මේකේ තියෙන විදිහට. ඊට පස්සේ මේ artistic effects ගියාම මේ තව style එකක්. pen brush ඒ tools apply කරලා ඔයාලට අවශ්‍ය විදිහට ඔයාගේ picture එකේ changes apply කරන්න පුළුවන්. transparency දාලා මේ විදිහට ගන්නත් පුළුවන්. හරි ඊගාවට අපිට දැන් මේ picture එකේ වට background එක අපි මම වෙන picture එකක් insert කරලා පෙන්නන්න මේ හරියෙන් background එකක් remove කරන විදිහ අපි බලමු picture එකක් insert කරලා දැන් මගේ මේ picture එකේ ලොකු එහෙම background එකක් remove කරන්න තරම් background එකක් ඒකේ නෑ මම වෙන picture එකක් insert කරලා පෙන්නන්නම් කොහොමද අපිට අවශ්‍ය විදිහට background එක remove කරගන්න කියලා ආපහු stock images වලට ගිහිල්ලා මම picture එකක් insert කරන්නම් මේ විදිහට දැන් මේ picture එකේ තියෙන්නේ හරි දැන් මේ picture එකේ මේ background එකේ එළිය background එක නැතුව මේ picture එක විතරක් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ picture format එකේ remove background එකට යන්න. remove background එකට ගියාට පස්සේ මේ විදිහට මෙයා purple color එකකින් display කරනවා. අට අවශ්‍ය නැත් මේ remove කරන්න ඕන මේ background එක මේ විදිහටම ඔයාලට පුළුවන් mark areas to remove කියන එක select කරන්න.
mark areas to keep තියාගන්න ඕන නම් මේ tool එක use කරන්න ඕනේ. remove කරන්න ඕන නම් මේ tool එක. දැන් මේ තියෙන විදියට pitch එකේ මේ highlight වෙලා තියෙන ඔක්කොම remove වෙනවා. දැන් ඔයාලට එතකොට මේ part එකත් remove වෙනවා. ඔයාලට මේ part එක අවශ්‍ය නම් mark areas to keep කියන pencil එක ටික් කරලා නිකන් මේ විදියට මෙහෙම පෙන්නන්න. මේක part එක ඕනේ කියලා. ඊට පස්සේ අපි keep changes කරාම මේ විදියට ඔයාලා background එක remove කරගන්න පුළුවන් pitch එකේ. ඒ වගේ ඔයාලට අවශ්‍ය විදියට pitch එකේ changes කරන විදිය තමයි මේ picture format එකේ අද මම කියලා දුන්නේ. ඉතින් මම අද මේ කියලා දීපු ටික ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරලා share කරන්න. නැවත අපි අපේ ඊළඟ chapter එකෙන් මුණ ගැසෙමු.